කොහොමද guys මේ තියෙන්නේ ඒත කියලා කියන්නේ ඉන්දියන් බ්‍රෑන්ඩ් එකක්. ඔයාලා දන්නත් ඇති සමහර විට මේක ඉන්දියා මැනුෆැක්චරර් කෙනෙක්, ඉලෙක්ට්‍රික් බයික් මැනුෆැක්චරර් කෙනෙක්. මේ තියෙන්නේ ඒත 450X කියන මොඩල් එක. මේකේ ස්පෙක් ගත්තොත් 6.4 කිලෝවොට් ඉලෙක්ට්‍රික් මෝටර් එකක් තියෙනවා. එතකොට මේකේ ටෝක් එක 26 වගේ නිව්ටන් මීටර් ටෝක් එකක් තියෙනවා. මේකේ টොප් ස්පීඩ් එක තියෙනවා පැයට කිලෝමීටර් 90ක් වගේ. එතකොට මේකේ ඉස්සරහා පිටිපස්ස දෙකම ඩුවල් ඩිස්ක් බ්‍රේක් තියෙන්නේ. ඩුවල් ඩිස්ක් බ්‍රේක් කියන්නේ එතකොට කම්බයින්ඩ් බ්‍රේකින් සිස්ටම් තියෙනවා. CBS කියලා කියන්නේ අපි. කම්බයින්ඩ් බ්‍රේකින් සිස්ටම් තියෙනවා. ඒ වගේම fully touch digital display එකක් තියෙනවා. මට මතකයට 7 inch display එකක් තියෙන්නේ. fully touch Google inbuilt එන feature loaded display එකක් තියෙනවා මේකේ. riding modes ඊළඟට phone connectivity, Google Map, Google Navigations, message communication ඔක්කොම වගේ තියෙනවා. එතකොට මේකේ තව තියෙනවා මේකේ රේන්ජ් එක ගත්තාම 2.9 කිලෝවොට් hour බැටරි එකේ රේන්ජ් එක තියෙනවා 126ක් කිලෝමීටර්ස්. 3.7 කිලෝවොට් hour බැටරි එකේ රේන්ජ් එක තියෙනවා කිලෝමීටර් 161ක්. මේ රේන්ජ් එක ඉන්දියන් රිවිව්ස් ගොඩක මේ බයික් එකේ සෑහෙන ටෙස්ට් කරලා තියෙනවා. එතකොට මේ රිවිවර්ස් ලගේ මේවට අනුව මේ බයික් එකේ රේන්ජ් එක හුඟක් දුරට ඔය තියෙන රේන්ජ් එකට වඩා කිලෝමීටර්ස් 5ක 10ක වගේ ටොලරන්ස් එක වගේ තමයි වෙනස් වෙන්නේ. අපි පදින විදිහත් එක. දැන් මේකේ ස්පීඩ් මොඩ් මම හිතන්නේ 3ක් විතර තියෙනවා. හොඳ ඒ කියන්නේ හයස්ම ස්පීඩ් මොඩ් එක තමයි වෝප් මොඩ් එක කියලා කියන්නේ. එතකොට මේ වෝප් මොඩ් එකේදී මෙයාගේ ෆුල් එතකොට අපිට පැයට කිලෝමීටර් 90කින් টොප් ස්පීඩ් එක ගන්න පුළුවන්. ඒකෙදි මෙයාගේ තියෙන වාසිය තමයි මෙයාගේ චැසි එක ඇලුමිනියම් චැසියක් එන්නේ. එතකොට බයික් එකේ හැන්ඩලින් වයිස් ගත්තාම සෑහෙන්නම ඇඩ්වාන්ස් මේ බයික් එක. මේකේ ස්පෙක් විදිහට ගත්තාම ඇත්තටම මේ බයික් එකේ ස්පෙක් එක කම්පීට් කරන්න ඉන්නව නම් ඉන්නේ දැනට ලංකාවේ TVS iQube එක විතරයි. TVS iQube එකේ ඩිසයින් එකට සමහරු කට්ටිය කැමතියි සමහරුන්ට අකමැතියි. පර්සනලි මම TVS එකකට වඩා ඒත කියන මුල්ලේ මේ ඩිසයින් එක මම පර්සනලි කැමතියි. එතකොට අර ඒ වගේ ස්ටයිලිං පර්ස්පෙක්ටිව්ස් අරුණාම බයික් දෙකේ ස්පෙක් දෙක ගොඩක් දුරට එක වගේ. හැබැයි මේකේ තියෙන චැසියේ තියෙන හැන්ඩලින් ගත්තාම මේ චැසියේ තියෙන පර්ෆෝමන්ස් ගත්තාම මේ බයික් එකේ තියෙන පර්ෆෝමන්ස් ගත්තාම ෆීචර්ස් ගත්තාම මේ බයික් එක මෙයාගේ ප්‍රයිස් එක මම දැන් 8 lakhs වලට වගේ තියෙන්නේ. එතකොට ප්‍රයිස් එකට සෑහෙන්නම වර්ති බයික් එකක් මේක. මේකේ කොටින්ම කියනවා නම් මේකේ පිටිපස්සේ තියෙන්නේ ඇලුමිනියම් ස්විං ආම් එකක්. මොනෝ සස්පෙන්ෂන් එකක් එක ඇලුමිනියම් ස්විං ආම් එකක්. මේ බයික් එකේ ඒ කියන්නේ මේ බයික් එකේ ඩිසයින් එක තනිකරම ෆෝකස් කරලා තින්නේ හැන්ඩලින් සයිඩ් එකට විතරයි. ඔයාලට පේන ඇති උතන ඇලුමිනියම් ස්විං ආම් එකක් තියෙන්නේ. එතකොට මොනෝ සස්පෙන්ෂන් එකක් තියෙනවා. බයික් එක ෆීචර් ලෝඩඩ් ඇත්තටම හොඳ බයික් එකක්. හිතනවා දැන් ලංකාවේ 2-3ම පාරේ තියෙනවා. ඉතින් හිතනවා මේ බයික් එකේ ඉස්සරහට ලොකු මාකට් එකක් අල්ලයි කියලා. මේකේ තව දෙයක් තියෙනවා. මේක පෙට්‍රල් බයික් දැන්න පදින ඉලෙක්ට්‍රික් බයික් වල චාර්ජින් ටයිම් එක වැඩි අරකයි මේකයි කියන කට්ටියට මේක ටිකක් සුබදායි ආරංචියක්. මොකද මේ බයික් එක චාර්ජින් ටයිම් එක පැය 3ක් වගේ අඩු කාලයක්. පැය 3කින් වගේ ඉතාම අඩු කාලෙකින් මේ බයික් එක ෆුල් චාර්ජ් කරගන්න පුළුවන්. ඒක මං හිතන්නේ මේ මොඩල් එකේ තියෙන ලොකු ප්ලස් පොයින්ට් එකක්. ඉතින් guys ඔය විදිහට තමයි අද වීඩියෝ එකේදී ඒත 450 ගැන විස්තර විදිහට කියන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලා බයික් එක ගැන දැනුමක් ගන්න ඇති කියලා, බයික් එක ගැන අයිඩියා එකක් ගන්න ඇති කියලා. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් තව යඩියාගේ T5 related videos එන්න පුළුවන්. තව ඉස්සරහට electric videos ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එක subscribe කරලා තියාගන්න, share කරන්න, like කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. See you guys.